හරි පුතා අපි 9 ශ්‍රේණිය සඳහා දෙවෙනි වාර විභාගයට පෙර සූදානමක් වශයෙන් අපි කතා කරා කෙටි ප්‍රශ්න 120කුයි දෙවෙනි කොටසට අදාළ ලකුණු 11ක් ලැබෙන ප්‍රශ්න 31ක් වාගතර දීලා තියෙනවා මේ වෙනකොට. එතකොට මේ නිබන්ධනය සාකච්ඡා කිරීම පටන් ගන්නවා. එතකොට ඔයා දන්නවා මේ වාර විභාගයට තව සති 6ක් වගේ කාලයක් තියලා අපි මේ ටික වීඩියෝ පාඩම් මාලාවක් විදියට ඔයාලට දෙද්දී ඔයාලට අපි වැඩක් කිව්වා මුලින්ම පටන් ගන්නවා කියලා කිව්වේ අර ලකුණු 11ක් ලබා දෙන දෙවෙනි කොටසේ තියෙන ප්‍රශ්න ටික සාකච්ඡාව. එතකොට ඒක අපි මේ දුන්න නිබන්ධනයේ පිටු අංක 17න් තමයි පටන් ගන්න. අර මම මුලින්ම කිව්වා එක දවසකට ප්‍රශ්න දෙකක් කරන්න කියලා. එතකොට අපි අර මේ දෙවෙනි කොටසට අදාළ ප්‍රශ්න දෙකක් හොයා කරන්න. එතකොට මේ ප්‍රශ්න දෙක තමයි අපි මුලින්ම පළවෙනි වීඩියෝ එකෙන් ලබා දෙන්නේ. එතකොට මේ වෙනකොට ඔයා පළවෙනි ප්‍රශ්න දෙකට පිළිතුරු සපයලා ඉන්න ඕනි. ඒ පිළිතුරු සපයලා තියෙන පළවෙනි ප්‍රශ්න දෙක අපි අද දවසේ සාකච්ඡා කරනවා. ඔයා රතු පෑනක් අරගෙන අඩුපාඩු ටික සකස් කරගන්න. එතකොට ඔයාට හිතෙන්න පුළුවන් මේ රතු පෑනකින් ලියනකොට මේක කැත වෙනවා. එහෙම නෙමෙයි. ඔයා මේකේ වැඩ කරලා තියෙන කොටස එකක් නම් එහෙම නැත්නම් දෙකක් නම් ඉතිරි කොටස් වල ලියා ගන්න බෑ. හැම කොටසක්ම පුතේ වැරදිච්ච හැම කොටසක්ම රතු පෑනෙන් හදා ගන්න. මේක ඔයාගේ නිබන්ධනේ කිසි ගැටලුවක් නැහැ. එතකොට අවසාන 30 වෙනි ගානට යනකොට අවසාන ගණන් 10 හැදෙනකොට පුතේ ඔයාගේ මේ අඩුපාඩු සියල්ල අඩු වෙයි. රතු පෑනෙන් හදන්න තියෙන ප්‍රමාණය අඩු වෙයි. ඒ නිසා මේ පළවෙනි එකේ ඉඳලා ඔයා බලාගෙන යන්න මේ පළවෙනි ගාන හදනවා දෙවෙනි ගාන හදනවා ටික ටික අඩු වෙනවා. අපි මුලින්ම කතා කරන්නේ ප්‍රතිශත ගැටලු 5ක්. එතකොට පළවෙනි ගානයි දෙවෙනි ගානයි සාකච්ඡා කරාට පස්සේ ඔයාලට තුන්වෙනි ගානට ඊළඟට උත්තර ලියන්න එක දිගට 4ක් 5ක් ලියලා ඉවරලා මේ වීඩියෝ එක බලන්න එපා. පළවෙනි ප්‍රශ්න දෙකට විතරක් ඔයා උත්තර ලියලා ඉවරලා වීඩියෝ එක බලන්න. බලලා ඉවරලා තුන්වෙනි ප්‍රශ්නෙටයි හතරවෙනි ප්‍රශ්නෙටයි පිළිතුරු සපයලා පොත අයින් කරන්න. පැහැදිලිද? ඊට පස්සේ අපි දෙවෙනි වීඩියෝ එකකින් තුන්වෙනි ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ වලට දුන්නාට පස්සේ ඒක සාකච්ඡා කරලා ඉවරලා ඔයා ඒක බලලා ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ 6 වෙනි එකට උත්තර ලියලා පොත අයින් කරන්න. දවසට වැඩ කරන්න ඕන දෙකයි ඊට එහා වැඩ කරන්න යන්න එපා. ඒතොර කෙටි ප්‍රශ්න සාකච්ඡා කරද්දී අපි ඒක කරන පිළිවෙල කතා කරමු. එහෙනම් පුතේ පළවෙනි ප්‍රශ්නෙට යන්න ප්‍රතිශත ගැටලු වල ඔයාලට මේකේ දීලා තියෙනවා පුතා මේ වගුවක් මම ඒ වගුව මේකේ ඇඳලා තියෙනවා. ඔයාලට කියනවා ඒ කොටසේ පොල් වෙලෙන්දෙක් පොල් ගෙඩි 500ක් පොල් ගෙඩියක් රුපියල් 60 බැගින් මිලටගෙන ඒවා වර්ග කර පහත වගුවේ පරිදි විකුණන ලදී. මේ වෙලෙන්දා පොල් ගෙඩි 500ක් මිලට ගන්නවා ගෙඩියක් රුපියල් 60 ගානේ. එතකොට වෙලෙන්දා කොච්චරක් වියදම් කරනවද? එක ගෙඩියකට 60ක් වියදම් කරනවා. 60 ගානේ යා ගෙඩි 500ක් මිලදී ගන්නවා. ඊට පස්සේ ගෙඩි ටික අරගෙන ඇවිල්ලා ඒ තියෙන ගෙඩි 500න් ගෙඩි 200ක් 75 ගානේ විකුණනවා. ගෙඩි 150ක් 70 ගානේ විකුණනවා. තව ගෙඩි 120ක් 60 ගානේ විකුණනවා. ඉතිරි ගෙඩි ටික රුපියල් 50 ගානේ විකුණනවා. එතකොට පොඩි ප්‍රශ්නයක් එනවා මොකද්ද මේ ඉතිරි ගෙඩි ටික කියලා කියන්නේ? ඔක්කොම ගෙනාවේ ගෙඩි 500යිනේ. මේ ගෙඩි 500න් මොකක්වත් නරක් වෙලා අහක දාන එහෙම කතාවක් මේ ප්‍රශ්නය තුලේ නැහැ. එහෙනම් ගෙඩි 500න් මෙයා විකුණනවා. ඒතර මෙතන ගෙඩි 200යි. මෙතන ගෙඩි 150යි. එතකොට 350යි. 400යි 470ක්. 470 නම් ගෙඩි 500න් 470ක් අඩු කරනකොට මේ 50 ගානේ විකුණලා තියෙන්නේ දරුවෝ ගෙඩි 30ක්. මේක හොඳට තේරුම් ගන්න. ගෙඩි 30ක් තමයි 50 බැගින් විකුණලා තියෙන්නේ. එතකොට 200ක් විකුණලා තියෙනවා 75 ගානේ. පැහැදිලිනේ? 150ක් 70 ගානේ. 120ක් 60 ගානේ. ඉතිරිය කියන්නේ ඉතිරි වෙලා තියෙන්නේ තව ගෙඩි 30යි. ඒ ගෙඩි 30 මෙයා විකුණන්නේ කීය ගානද? පුතා රුපියල් 50 ගානේ. මේකනේ කතාව. හරි. එතකොට පළවෙනි ප්‍රශ්නේ අහනවා මෙහෙම එකක්. පොල් ගැනීමට වෙලෙන්දා වැය කළ මුදල කීයද? ගෙඩි කීයක්ද ගේන්නේ? 500ක් වෙලෙන්දා ගේන්නේ. කොච්චරක් වැය කරලාද ගේන්නේ? ගෙඩියකට රුපියල් 60 බැගින්. එහෙනම් මෙයා වෙලෙන්දා වැය කළ මුදල පළවෙනි කොටසේ යට තියාට හදන්න තියෙන්නේ එයාට වැය වෙච්ච මුදල. වැය වූ මුදල කොච්චරක්ද වැය වූ මුදල එන්නේ ගෙඩි ගන්න? එක ගෙඩියක් 60 ගානේ එයා මිලදී ගන්නවා ගෙඩි 500ක්. එහෙනම් එයාට මේ ගෙඩි 500 සඳහා රුපියල් 30000ක් වියදම් වෙනවා. කොච්චරද වියදම් වෙන්නේ? රුපියල් 30000ක මුදලක්. මොකද ගෙඩි 500ක් අරගෙන ඉන්නේ ගෙඩියක් 60 ගානේ. එතකොට මේ පොඩි ගෙඩි ලොකු ගෙඩි පස්සෙන් වෙන් කරන්න. ඊළඟ ප්‍රශ්නේ බලන්න දෙවෙනි කොටස. පොල් විකුණා ලැබූ මුළු මුදල කීයද?
ඒ වෙලෙන්දා 30000ක් වියදම් කරලා ගේන ගෙඩි 500 විකුණලා කොච්චරක් යාට ලැබෙනවද? ප්‍රශ්නේ කියනවා පොල් විකුණා ලැබූ මුළු මුදල. එතකොට මේකේ හදන්න සිද්ධ වෙනවා එකම මුදලකට නෙමෙයි විකුණලා තියෙන්නේ මේ ගෙඩි 275 ගානේ. එහෙනම් අපි එකින් එකට හදමු. ගෙඩි 200ක් විකුණනවා 75 ගානේ. එතකොට ඒ 75 වික්කහම කීයක් ලැබෙනවද? 0.0යි දෙවරක් 5 10යි දෙවරක් 7 14යි 1යි 15යි. එහෙනම් රුපියල් 15000ක ගෙඩි 200ක් විකුණනවා රුපියල් 75 බැගින්. ඊළඟට 150ක් 70 ගානේ. 150ක් 70 ගානේ විකුණනවා. එතකොට 0.0යි 4ක් 5 35යි 3ක් ඉතිරි 4ක් 1 7යි 3යි 10යි 10500යි 10500ක මෙයා විකුණනවා එක ගෙඩියක් 70 ගානේ ගෙඩි 150ක්. ඊළඟට ගෙඩි 120ක් 60 ගානේ විකුණනවා 120ක් 60 ගානේ. මේ විදිහට හදන්න ඕන පුතේ. එතනම වෙන තැන් වල හදලා උත්තර ලියන්න එපා. ඔයා ලියන්න 200ක් එළියන් රුපියල් 75 ගානේ වික්කා. 275න් ගුණ කරලා කීයකද? 15000ක. 150ක් වික්ක ගෙඩියක් 70 ගාන. එතකොට හම්බ වෙනවා 10500ක මුදලක්. 120ක් ගෙඩි විකුණනවා එකක් 60 ගාන. එතකොට හම්බ වෙනවා 6 වරක් 2 12යි 6 වරක් 1 6යි 1යි 7යි රුපියල් 7200ක්. ඉතිරි ගෙඩි ටික විකුණනවා පුතේ 50 ගානේ. එතකොට මෙතන 200යි 350යි 450යි 470ක් විකුණලා ඉවරයි. ඉතිරි ගෙඩි තියෙන්නේ තව 500න් 30යි. එහෙනම් රුපියල් 50 ගානේ ඉතිරි ගෙඩි 30 විකුණනවා. එතකොට එනවා රුපියල් 1500ක්. එහෙනම් අපෙන් අහන්නේ එයා ගෙඩි ටික විකුණලා තියෙන්නේ කීයකද? ප්‍රශ්නාංක 2 පොල් විකුණා ලැබූ මුළු මුදල. අපිට ලියන්න පුළුවන් එහෙනම් එයාට ලැබුණු මුළු මුදල කොච්චරයිද? රුපියල් 75 ගානේ ගෙඩි 200 වික්කහම එයාට රුපියල් 15000ක මුදලක් හම්බ වෙනවා මේ. එක ගෙඩියක් 70 ගානේ 150ක් විකුණනවා. එතකොට එයාට හම්බ වෙනවා 10500ක මුදලක්. මේ ගෙඩි 120ක් විකුණන 60 ගානේ 7200ක් එයාට ලැබෙනවා. ගෙඩි 30ක් විකුණන 50 ගානේ එයාට 1500ක් එතනින් ලැබෙනවා. එහෙනම් එයාට හම්බ වෙන සම්පූර්ණ මුළු මුදල මේ පොල් ගෙඩි ටික වික්කහම 5යි 10යි 2යි 12යි එකක් ඉතිරි. 5යි 7යි 12යි 13යි 14යි එකක් ඉතිරි. 1යි 1යි 2යි 1යි 3යි. එහෙනම් එයා රුපියල් 34200ක පොල් විකුණනවා. එයා පොල් ගත්තේ දරුවෝ රුපියල් 30000ක. අරගෙන එයා විකුණනවා 34200ක පොල්. පාඩක පැහැදිලි. ඔන්න දෙවෙනි කොටසේ උත්තරේ ගත්තා. පොල් විකුණා ලැබූ මුළු මුදල කීයද? 34200යි. ඊළඟට කියනවා පොල් විකිණීමෙන් ලැබූ ලාභය. හතරවෙනි කොටසේ වගේ අහනවා පොල් විකිණීමෙන් ලැබූ ලාභය. කොච්චරක් ලාභද? එයා වික්කා 34200ක. එයා පොල් ගෙනාවේ 30000ක. එහෙනම් එයාගේ ලාභය හොයන්න වික්ක මුදලින් එයාට වේදන් වෙච්ච මුදල පොල් ගන්න අඩු කරා. එහෙනම් එයාට ලාභයි රුපියල් 4200ක්. අපි ඊළඟට හදනවා පුතේ ඊළඟ කොටස හතරවෙනි කොටස. හොඳට බලන්න. පොල් විකුණා ලැබූ ලාභය පොල් ගැනීමට වැය කළ මුදලේ ප්‍රතිශතයක් ලෙස. ප්‍රතිශතයක් විදියට හදනකොට හොඳට තේරුම් ගන්න. ප්‍රතිශතයක් කරන්න නම් පුතා අපි 100%න් ගුණ කරන්න එපා. ඒ ගුණ කරන කෙනා කවුරු විදියට ඉන්න ඕනේද? එයා භාගයක් විදියට ඉන්න ඕනේ. ප්‍රතිශතයක් ලෙස දක්වන්න කියද්දී අපි 100%න් ගුණ කරනවා. ඒ ගුණ කරන කෙනා භාගයක් විදියට ඉන්න ඕනේ. එතකොට ඉස්සල්ලාම කියන්නේ කවුද? එයා උඩට දාගන්න. පොල් විකුණා ලැබූ ලාභය. භාගයේ උඩට ලියන්න. කවුද? 4200යි. පොල් විකුණා ලැබූ ලාභය. පොල් ගැනීමට වැය කළ මුදලේ කොච්චරද වැය කරන්නේ? 30000ක්. ඒක යටට එනවා. හරි.
ප්‍රතිශතයක් ලෙස දක්වන්න 100%න් ගුණ කරනවා. පොල් විකුණා ලැබූ ලාභය පොල් ගැනීමට වැය කළ මුදලේ ප්‍රතිශතයක් විදියට. එතකොට පොල් ගන්න මෙච්චරක් වේදම් කරලා මෙච්චර ලාභයක් ලබනවා. ප්‍රතිශතයක් කරන්න 100%න් ගුණ කරන්න. එතකොට මේකෙදි පුතා මෙන්න සුළු කිරීමක් කරනවා. මේ 0.2 මෙතන සුළු වෙනවා. ඊළඟට මේ 0.2ට මේ 0.2 සුළු වෙනවා. එහෙනම් 42 බෙදෙනවා 3න්. එතකොට 4ට 3 වුණා 1යි. එකක් ඉතරේ 12ට 3 වුණා 4යි. 4 වරක් 3 14යි. එහෙනම් ඔයාලට එන්නේ උත්තරේ කීයද? 114යි කියලා. මොකද 4200ක ලාභයක් ලබනවා පොල් විකුණලා. ඊට පස්සේ 4200ක ලාභයක් ලැබුවට පස්සේ මේක ප්‍රතිශතයක් කරන්න ගියාම මෙයා වැය කළ මුදලෙන් යහනේ බලන්න පොල් විකුණා ලැබූ ලාභය උඩට එනවා. පොල් ගැනීමට වැය කළ මුදල මෙච්චරක් වේදම් කරනවා. මෙච්චරක් වේදම් කරලා මෙච්චර ලාභයක් ලැබෙන්නේ. 30000කට 4200 නම් ප්‍රතිශතයක් කරන්න අපි ඒක 100%න් ගුණ කරා. එතකොට 114යි කියලා උත්තරේ එනවා. එහෙනම් අපි ඔන්න පළවෙනි ප්‍රශ්නේ A කොටස ඉවර කරලා ඒකේ B කොටසට යනවා. B කොටසට යනවා. අපි මේ කතා කර ඉන්නේ ප්‍රතිශත ගැටලු ටික. එතකොට ප්‍රතිශත ගැටලු සාකච්ඡා කරන වෙලාවෙදි දරුවෝ එක දිගට අපි ගණන් 5ක් සාකච්ඡා කරන්න තියෙනවා. හැබැයි පළවෙනි වීඩියෝ එකේදී ප්‍රතිශත ගණන් 2යි සාකච්ඡා කරන්න. බලන්න මේකේ B කොටසට යනවා. පළවෙනි ප්‍රශ්නේ B කොටස. ඒ B කොටසේ කතා කරන්නේ වාහනයක් තරව්කරුවෙකු මැදිහත් වී විකිණීමේදී තරව්කරුවට විකුණන මුදලෙන් 104ක් ලබා දිය යුතුය. මේ වාහනේ විකුණද්දී තරව්කාරයට 104ක් කොමිස් එක දෙන්න ඕනේ. මෑතකදී විකුණු වාහනයක් වෙනුවෙන් තරව්කරුවට ලැබුණු මුදල 38400යි. වාහනේ විකුණා ඇත්තේ කීයටද? එතකොට ලියනවා මෙහෙමයි. පළවෙනි කොටස හදන්න යන්නේ අපි. තරව් ප්‍රතිශතය කීයද? තරව්කරුවට ලැබෙන ප්‍රතිශතය කීයද? 104යි. 38000 කියන්නේ කවුද? තරව්කරුවට ලැබුණු මුදල. එනම් මේ වාහනේ විකුණද්දී තරව් ගාස්තුව කොච්චරක් ගෙවලා තියෙනවද? තරව් ගාස්තුව කොච්චරක් ගෙවලා තියෙනවද? රුපියල් 38400ක්. මේ ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්න. වාහනය විකුණන මුදලට කියන්නේ 100%යි. වාහනේ විකුණන්නේ 100%යි. එතකොට මේ විකුණන මුදලින් 104ක් තරව් ගාස්තු වශයෙන් දෙන්න ඕනේ. එතකොට අර වාහනේ හිමිකාරයාට හම්බෙනවා 100ට කොච්චරක්ද? වාහනේ විකුණපු වටිනාකමෙන් 96ක්. වාහනේ 100ට වික්කාම එකෙන් 4ක් අපි දෙන්න ඕනි තරව් ගාස්තු වශයෙන්. ඊළඟට පුතේ ඉතුරු වෙන්නේ මේ වාහනේ අයිතිකාරයාට හිමිකාරයාට 96යි. එතකොට හොඳට මතක තියාගන්න මේ ප්‍රශ්න ටික. එකක් තරව් ගාස්තුව 104යි. වාහනේ අයිතිකාරයාට 96ක් හම්බ වෙනවා. විකුණපු මුදල වෙන්නේ 100%යි. එතකොට මේ මොකද්ද? මේ පුතා තරව් ගාස්තුව. එහෙනම් මෙතන තියෙන්නේ ප්‍රතිශතයක් විදිහට 104යි. මේ තියෙන්නේ තරව්කාරයාට හම්බෙච්ච මුදලනේ. වාහනේ විකුණන්න උදව් කරපු මිනිස්සයාට හම්බෙච්ච මුදල. එතකොට මේ තියෙන්නේ වාහනේ වික්කමිලෙන් 104ක්. තරව් ගාස්තුව කියලා කියන්නේ 104යිනේ ප්‍රතිශතයක් විදිහට. එතකොට මේ ගෙවලා තියෙන තරව් ගාස්තු මුදල 38400 නම් මේ 38400 කියලා කියන්නේ වාහනේ වටිනාකම 100යි ඒකෙන් 104ක්. වාහනේ 100යි නම් වික්කමිල ඒකෙන් 104ක් තමයි 38400. වාහනේ වික්කමිල කියන්නේ කවුද? මේ තියෙන්නේ 104ක් නම් ඔයා මේක 4ෙන් බෙදනකොට 100ට එකක් හම්බ වෙනවා. වාහනේ වටිනාකමෙන් 100ට එකක් හොයාගන්න. අපි හදනවා පුතේ කොහොමද එහෙනම් වික්කමිල වික්කා කීයටද විකුණන්නේ? 38400 කියලා කියන්නේ 104ක්. වාහනේ වටිනාකමෙන් විකුණපු වටිනාකමෙන් 104ක් තරව් ගාස්තු. ප්‍රතිශතයක් විතර 104යි වටිනාකම 38400යි. එහෙනම් මේ තියෙන්නේ වටිනාකමෙන් 104ක් නම්
වටිනාකමින් 100ට 1ක් හොයන්න මෙයාව 4න් බෙදන්න ඕනි. එහෙනම් දැන් මේ 38404න් බෙදුනහම ලැබෙන්නේ 100ට 1ක් වාහනේ වටිනාකම. එහෙනම් විකුණපු එක්කෙනා හොයන්න 100ට 100යි එකේ වටිනාකම 100ට 1 ගුණ කරන්න ඕනේ 100ට 100න්. හොඳට තේරුම් ගන්න. මේ තියෙන්නේ 104ක් වටිනාකමින් වාහනේ වික්ක වටිනාකමෙන් 4ක් නේ මෙයාට දෙන්නේ. එහෙනම් 38400 කියලා කියන්නේ රුපියල් විදියට නම් ඕක මේක ප්‍රෙස් සතයක් විදියට නම් මේ තියෙන 104ක් නේ. 104ක් කියලා කියන්නේ වාහනේ වටිනාකම 38400යි. 100ට 1ක් හොයාගන්න 38400 4න් බෙදනවා. එතකොට මේක ඇතුලේ තියෙන්නේ පුතා මේ 38400 බෙදීම 4 කියලා කියන්නේ 100ට 1ක්. මේ තියෙන 100ට 1ක්. ඒ වගේ 100 ගුණයක් තමයි පුතා වාහනේ වික්ක මිල වෙන්නේ. පළවෙනි කොටසෙන් අහන්නේ වාහනේ විකුණා ඇත්තේ කීයටද? එහෙනම් මේක බෙදන්න. 4න් බෙදලා 100න් ගුණ කරන්න. 38ට 4 වුණා 9යි. නම්බරක් අතර 36යි දෙකක් ඉදිරියි. ඒ දෙක මෙතනට යනකොට 24යි. 24ට 4 වුණා 6යි. 6 වරක් අතර 24යි ඉතිරි නෑ. බිංදුවට 4 වුණා නෑ. බිංදුවට 4 වුණා නෑ. ඒක 100න් ගුණ කරන්න. එහෙනම් මෙන්න උත්තරයක් එනවා. කොහොමද? වාහනේ විකුණලා තියෙන්නේ 960,000කට. වාහනේ වික්ක මිල වෙන්නේ 960,000යි. එහෙනම් ඒක දෙවෙනි කොටසින් අහනවා මොකක්ද? තරව් ගාස්තු ගෙවූ පසු වාහනේ අයිතිකරුට හිමිකරුට හම්බෙන මුදල. වාහනේ විකුණලා තියෙන්නේ 960,000කට. ඒකෙන් තරව් ගාස්තු ගෙවලා තියෙනවා 38400ක්. එහෙනම් වාහනේ අයිතිකාරයට කොච්චරක් ඉතුරු වෙනවද බලන්න. වාහනේ වික්ක මිලෙන් තරව් ගාස්තුව ගෙවුවාම ඉතුරු වෙන මුදල හොයන්න නම් වාහනේ වික්ක මිලෙන් තරව් ගාස්තුව අඩු කරන්න. 10න් 4ක් 6යි මෙතන 9න් 8ක් අඩු කරන්න 1යි මෙතන 5න් 3ක් 2යි මෙතන 9යි. එහෙනම් එනවා රුපියල් 921,600ක මුදලක්. හරි නේද පුතා උත්තරේ? බිංදුවෙන් බිංදුවක් බිංදුවයි බිංදුවෙන් බිංදුවක් බිංදුවයි 10න් 4ක් 6යි මෙතන 9යි 9න් 8ක් 1යි මෙතන දැන් 5යි එකක් දුන්න නිසා 5න් 3ක් 2යි 9න් බිංදුවක් 9යි. එහෙනම් 921,600කට තමයි මේ වාහනේ විකුණලා තියෙන්නේ. මම හිතන්නේ මේක පැහැදිලි පුතා. මේක පැහැදිලි කියන්නේ මේක හොඳට තේරුම් ගන්න ඕන ගානක්. හැම වෙලේම මතක තියාගන්න ඕනේ මේ 38400 කියන්නේ 100ට කීයක්ද කියලා. හරිද? වාහනයක් විකුණද්දි තරව්කාරයෙකුට විකුණන්න බාර දෙනවනම් එතකොට වාහනේ වටිනාකම හැම වෙලේම 100ට 100යි විකුණන මිල. ඒකෙන් 100ට 4ක් සමහරට 100ට 3 වෙන්න පුළුවන් 100ට 5 වෙන්න පුළුවන්. මේක කතා කරන්නේ 100ට 4ක් නේ. වාහනේ 100ට 100යි ඒකෙන් 100ට 4ක් හම් වෙනවා තරව් ගාස්තු වශයෙන්. එතකොට වාහනේ අයිතිකාරයට ඉතුරු වෙන කොච්චරද කියලා හුවා 196යි. 196ක් එයාට හම් වෙන 104ක් කරයට දෙන්න ඕනේ. එතකොට දෙක එකතුව තමයි වාහනේ මුළු වටිනාකම 100%ක් වෙන්නේ. එතකොට දීලා තියෙන්නේ වාහනේ වික්කමිල නෙමෙයිනේ. ඔයාලට දීලා තියෙන්නේ තරව් ගාස්තුව දීලා තියෙන. කියන්නේ තරව් කාර්යයට දුන්නේ කොච්චරක්ද? 38400ක්. ඒක ප්‍රෙස් සතයක් විදියට නම් 104ක් වටිනාකමින්. වික්කමිලෙන් 104ක්. එතකොට වික්කමිල හොයන්න මේ තියෙන 104ක් නිසා 100ට එකක් හොයාගන්න 4ෙන් බෙදලා ඒ උත්තරේ 100ෙන් ගුණ කරාම නැවත වික්කමිල එනවා. පැහැදිලිද? අපි 960,000ට තමයි විකුණන්නේ. 960,000න් නැවත තරව් ගාස්තු අඩු කරාට පස්සේ වාහනේ අයිතිකාරයට ඉතුරු වෙන මුදල 196 කියන ප්‍රමාණය එනවා. පැහැදිලිද? ඒතර මේ තියෙන්නේ 100ට 100ක්. හරිද? මේක හරියට තේරුම් ගන්න. මේ තියෙන්නේ 100ට 100ක්. මේ තියෙන්නේ 196ක්. එහෙනම් මේ තියෙන්නේ 104ක්. ඔය දුරනේ කතා වෙන්නේ මේකේ. අපි එන යම් පොතයිගේ දෙවෙනි ප්‍රශ්නෙට ප්‍රශ්න අංක 2ට ප්‍රශ්න අංක 2 කතා කරනවා දෙකේ ඒ කොටස. ඒ කොටසේ විදුලි උපකරණ වෙළඳ සැලක මේකත් ලස්සන ප්‍රශ්නයක් පුතා. විදුලි උපකරණ වෙළඳ සැලක රුපියල් 2500ක් වටිනා විදුලි උපකරණයක් 120ක ලාභයක් සහිතව විකිණීමට මිල ලකුණු කරයි. එම වෙළඳ සැලේ ඕනෑම භාණ්ඩයක් අත්පිට මුදලට විකිණීමේදී 5%ක වට්ටමක් ලබා දෙන බව සඳහන් කර ඇත. අපි තේරුම් ගන්න ඕනේ මේ වෙළඳ සැලට ගේන භාණ්ඩ ඒ මුදලාලි විසින් ගේන මුදලට වඩා යම්කිසි මුදලක් වැඩියෙන් තමයි මිල ලකුණු කරන්නේ. එතකොට 100ට දැන් ගන්න මුදලට වියදම් කරපු ප්‍රමාණයට වඩා 100ට ගාණක් වැඩියෙන් තමයි ලකුණු. ඒකට අපි කියනවා ලකුණු කරපු මිල. ගේන මුදලට වඩා මුදලාලි වියදම් කරපු මුදලට වඩා ලකුණු කරලා තියෙන මිල වැඩි. ඒකට කියනවා ලකුණු කරපු මිල කියලා.
හැබැයි විකුණද්දී පොඩි වට්ටමක් දෙනවා 105ක. 105ක වට්ටමක් දෙනකොට එයා වට්ටම දෙන්නේ ලකුණු කරපු මිලට. අත්පිට ගන්නවා කියන්නේ එකපාර සල්ලි දීලා ගන්නකොට අර ලකුණු කරලා තියෙන මුදලින් තව යම්කිසි ප්‍රමාණයක් 100 ප්‍රමාණයක් අඩු කරනවා. ඒ අඩු කරන ප්‍රමාණයට කියන්නේ අපි වට්ටමක් කියලා. මේකේ කියනවා මොකක්ද? විදුලි උපකරණ වෙළඳසැලක 2500ක් වටිනා විදුලි උපකරණයක් 120ක ලාභයක් සහිතව විකිණීමට මිල ලකුණු කරයි. ලකුණු කරද්දී 120ක් වැඩියෙන් තමයි ලකුණු කරන්නේ. එම වෙළඳසැලේ ඕනෑම භාණ්ඩයක් අත්පිට මුදලට විකිණීමේදී 5%ක වට්ටමක් ලබා දෙන බව සඳහන් කර ඇත. right. පළවෙනි කොටසට යන්න අපි ප්‍රශ්නාංක 2 ඒ කොටසේ පළවෙනි කොටසට යමු. විදුලි උපකරණය විකිණීමට ලකුණු කර ඇති මිල. එතකොට මෙයා ගේන්නේ විකිණීමට බලාපොරොත්තු වෙන්න ගේන උපකරණය 2500ක් වටිනවා. එතකොට මෙයා ඒ 2500 120ක් ලාභ සහිතව තමයි විකුණන්න ලකුණු කරන්නේ. එහෙනම් මෙයා බලාපොරොත්තු වෙන 120ක් හදාගමු අපි 120ක් කියලා කියන්නේ කොච්චරක්ද? 120ක්. මෙයා බලාපොරොත්තු වෙනවා 100ට නම් 20ක් 2500කින් 120ක් කියන්නේ කොච්චරක්ද? මේ බිඳුවට බිඳුවක් මේ බිඳුවට බිඳුවක් 250 දෙකෙන් ගුණ වෙනකොට රුපියල් 500ක් 2500න් 120ක් කියලා කියන්නේ රුපියල් 500ක් වැඩියෙන් තමයි මෙයා මිල ලකුණු කරන්නේ. එහෙනම් මෙයාගේ ලකුණු කරපු මිල ලකුණු කළා කීයටද ලකුණු කරන්නේ? එයා ගේන භාණ්ඩ 2500යි 120ක් වැඩියෙන් නම් 120ක් කියලා කියන්නේ 2500කින් 120ක් කියන්නේ රුපියල් 500ක්. එහෙනම් මෙයා මේ භාණ්ඩේ විකුණන්න ලකුණු කරන්නේ රුපියල් 3000යි කියලා. පැහැදිලිද? රුපියල් 2500ක් වටින භාණ්ඩයක් 120ක් වැඩියෙන් මිල ලකුණු කරන්න හදන්නේ 2500න් 120ක් කියලා කියන්නේ රුපියල් 500ක්. එහෙනම් 2500ට 500ක් එකතු කරලායි විකිණීමට ලකුණු කරන්නේ. එහෙනම් ලකුණු කරපු මිල කීයද? රුපියල් 3000ක් වෙනවා. දෙවෙනි කොටස අත්පිට මුදලටෙහි විකුණුම් මිල. අත්පිට මුදලට විකුණුම් මිල කියන්නේ එහෙනම් අත්පිට ගද්දි මේ භාණ්ඩේ අත්පිට ගද්දී 105ක වට්ටමක් හම්බෙනවා. එහෙනම් හම්බෙන වට්ටම කීයද? වට්ටම කොච්චරද හම්බෙන්නේ? 100කට නම් අඩු වෙනවා 5ක්. 3000ට කොච්චරක් අඩු වෙනවද බලන්න. 3000න් ගුණ කරනවා. මේ බිඳුවට බිඳුවයි මේ බිඳුවට බිඳුවයි 35න් 3000යි ලකුණු කරන්නේ. එකකින් 105ක් අඩු වෙනවා. 5 බිඳුව 5 3 15. එහෙනම් හම්බෙන වට්ටම රුපියල් 150යි. 150යි. එහෙනම් අපෙන් ඇහුවේ අත්පිට කීයටද මේක දෙන්නේ කියලා. අත්පිට විකුණුම් මිල වෙන්නේ නම් මේක විකුණුම් මිල වෙන්නේ දරුවෝ රුපියල් 3000යි කියලා ලකුණු කරලා තියෙන භාණ්ඩෙන් අත්පිට ගන්නකොට 150ක් අඩු කරනවා. බිඳුවයි 10න් 5ක් 5යි මෙතන 9න් එකක් 8යි මෙතන 2යි. එහෙනම් ලකුණු කරන්නේ රුපියල් 2850යි කියලා. හොඳට තේරුම් ගන්න. ලකුණු කරන්නේ නෙමෙයි විකුණන්නේ. තේරුණා නේද? දැන් ගේන්නේ 2500ට මුදලාලි 120ක් ලාභ බලාපොරොත්තු වෙනවා. 2500න් 120ක් කියන්නේ 500යි. එහෙනම් 2500ට 500ක් එකතු කරලා තමයි මිල ලකුණු කරන්නේ 3000යි කියලා. හැබැයි 3000ට විකුණන භාණ්ඩේ ලකුණු කරලා තිබ්බට ලකුණු කරපු මිලටම විකුණන්නේ නැහැ. යම් කිසි මුදලක් අඩු කරනවා 105ක් අඩු කරනවා. ඒ අඩු කරන 105ට කියන වට්ටම් ප්‍රතිශතය. එහෙනම් වට්ටම කියලා කියන මේ 150 රුපියල් වලින්. එහෙනම් 3000කින් 105ක් කියන රුපියල් 150ක්. එහෙනම් වට්ටම වෙනවා 150ක්. 3000න් 150ක් අත්පිට මුදලට ගද්දී අඩු කරනවා. එහෙනම් 2850යි මේ රුපියල් 3000යි කියලා ලකුණු කරලා තියෙන එක්කෙනාට ගෙවන්න ඕනේ. තව කාරණාවක් මතක තියාගන්න. දැන් මුදලාලිට කොච්චරක් ලාභද එනවා? මුදලාලි ගෙනාවේ 2500ට. මුදලාලි 2850කට විකුණනකොට රුපියල් 350ක ලාභයක් එයාට තියෙනවා. ඒ තේරෙනවද? අර 150ක් විකුණද්දී අඩු කරාට 2500ට ගෙනාපු එකනේ ලකුණු කරන්නේ 3000යි කියලානේ. ඒක 150ක් අඩු කරාට පස්සේ 1850ට විකුණනකොට ඒත් වික්ක මිල ගත්ත මිලට වඩා වැඩිනේ. 2500ට ගේන්නේ විකුණන්නේ කීයට? 2850කට. පැහැදිලිද? මේකේ තියෙනවා තව කොටසක් බලන්න. තුන්වෙනි කොටස. ඒක පොඩක් වෙනස් කොටසක්.
මෙම වෙළඳ සැලේ රුපියල් 1425කට විකුණන විදුලි උපකරණයක් විකිණීමට ලකුණු කළ මිල. ප්‍රශ්නේ අහන්න හොඳට තේරුම් ගන්න. මොකද්ද කියන්නේ? මෙම වෙළඳ සැලේ 1425කට විකුණන විදුලි උපකරණයක්. කීයටද විකුණන්නේ? 1425කට. දැන් 1000 අපිට ගද්දි 1425ට ගන්න පුළුවන් නම් හරිද? මේකේ ලකුණු කරලා තිබ්බේ කීයටද? තමන් තේරුම් ගන්න ඕනේ මේ ප්‍රශ්නේදී අපි අත්පිට මුදලට ගන්නකොට 1425ක් වෙනවා නම් අත්පිට මුදලට ගැනීමේදී මේ භාණ්ඩේ ලකුණු කරලා තියෙන මුදලෙන් 105ක් අඩු කරනවා. එතන මේ 1425 කියලා කියන්නේ ලකුණු කරලා තිබ්බ මිලෙන් 105ක් අඩු කරාම මේක ගන්න පුළුවන් මිල. අරගෙන තියෙන 1425කට අත්පිට. එතකොට ඕක ඇතුලේ ලකුණු කරපු මිලට වඩා 105ක් අඩුවෙන් තියෙන්නේ. අපි තේරුම් ගන්න ඕන දේ ලකුණු කරපු මිලට දැන් අර කතාව ඉවරයි. මොකද්ද? ගත්ත මිලයි ලකුණු කරපු මිලයි ගද්දි. ගත්තේ 100ට නම් ලකුණු කරේ කීයයි කියලාද? 120ක් වැඩි නම් 120යි කියලා. ගත්තේ 100 නම් ලකුණු කරලා තියෙන 120කට. දැන් කතාව වෙනයි. දැන් කතා කරන්නේ කවුද? ලකුණු කරපු මිල සහ පාරිභෝගිකයා විසින් ගත්ත මිලත් පිට. ඒතර පාරිභෝගිකයා විසින් ගද්දී ලකුණු කරපු මිලෙන් 105ක් වට්ටම් වශයෙන් ලැබෙනවා. එතකොට 1425කට ගෙදරට අරන් යන භාණ්ඩේ ඇතුලේ ලකුණු කරපු මිල නෙමෙයි තියෙන්නේ. ඊට වඩා 105ක් අඩුවෙන්. එතකොට තේරුම් ගන්න ඕන දේ මොකක්ද? ලකුණු කරලා තියෙන මිලට අපි කියන්නේ 100ට 100යි. ලකුණු කරපු මිල 100ට 100යි. ඒකෙන් 105ක් වට්ටම දුන්නට පස්සේ පාරිභෝගිකයා විසින් ගන්න මිල වෙන්නේ භාණ්ඩය 195යි. 5ක් අඩුයි. 100ට 100යි ලකුණු කරලා තියෙන්නේ. ඒතකොට පාරිභෝගිකයා විසින් ගන්න භාණ්ඩය 105ක් අඩුවෙන් ගන්න නිසා වට්ටමක් ලැබෙන නිසා අර ලකුණු කරපු මිල 100යි. මෙයා ගත්ත මිල පුතා 195ක් වෙනවා. ඇයි අඩු වෙලානේ තියෙන ලකුණු කරපු මිලට වඩා 105ක් අඩුයි. එතකොට 1425 කියලා කියන්නේ ලකුණු කරපු මිලෙන් 195ක්. ලකුණු කරපු මිල 100යි නම් ඒකෙන් ඒ වටිනාකමෙන් 195ක් තමයි පුතා අපි ගෙවලා ගන්න ඕනේ. මොකද 105ක වට්ටමක් හම් වෙන නිසා. එහෙනම් ඔයා තේරුම් ගන්න ඕනේ මේ 1425 කියලා කියන්නේ 100ට 100ක් නෙවෙයි. ලකුණු කරපු මිලෙන් 195ක්. එහෙනම් අපෙන් අහන්නේ විකිණීමට ලකුණු කරපු මුදල ලකුණු කරපු මිල 100යි. භාණ්ඩයේ පාරිභෝගිකයා ගන්නේ කීයටද? 95කට. වට්ටම 5යි. ලකුණු කරේ 100යි. පාරිභෝගිකයා ගත්ත මිල 195යි. ඔකේ දීලා තියෙන 1425 ලකුණු කරපු මිල නෙමෙයි. ලකුණු කරපු මිල 100යිනේ. දුන්න වට්ටම නෙමෙයි. වට්ටම නම් 100ට 5යිනේ. පාරිභෝගිකයා ගත්ත මිලනේ. පාරිභෝගිකයා ගත්ත මිල නම් 195යි. එහෙනම් මේ 1425 කියලා කියන්නේ 195ක්. එහෙනම් 1425 කියන කෙනා 95න් බෙදන්න ඕනේ. එතකොට ලැබෙනවා මේ තියෙන්නේ 100ට එකක්. ලකුණු කරපු මිලෙන් 100ට එකක්. මේ තියෙන්නේ ලකුණු කරපු මිලෙන් 195ක්. 105ක වට්ටමක් දෙනවා කියලා කියන්නේ ලකුණු කරපු මිලෙන් 195යි අපි ගෙවන්න ඕනේ. එහෙනම් 1425 කියන්නේ ලකුණු කරපු මිලෙන් 195ක්. 101ක් හොයන්න අපි 1425 95න් බෙදන්න ඕනේ. එතකොට ඔය තියෙන්නේ මේ රවුම ඇතුලේ තියෙන්නේ 1425 95න් බෙදුනහම ලැබෙන්නේ 101ක්. ලකුණු කරපු මිල මේ වගේ 100 ගුණයක් 101 වගේ 100 ගුණයක් ඒක 100ෙන් ගුණ කරන්න. එතකොට අපිට ලැබෙනවා මොකද්ද? මේ තියෙන්නේ 195ක් ඒක 95න් බෙදුනහම 101ක් ලැබෙනවා ලකුණු කරපු මිල. ඒක 100ෙන් ගුණ කරාම සම්පූර්ණ මේ වගේ 100 ගුණයක් කියලා කියන්නේ ලකුණු කරපු මිල. බෙදන්න 142ට 95 එකක් තියෙනවා. 142 අඩු කරන්න 95ක් 12න් 5ක් 7යි 13න් 9ක් 4යි 47යි මේ පහ මෙතනට ගන්නකොට 475යි 475ට 95 හරියටම තියෙන්නේ 5යි 15 ගුණ වෙනවා 100න්
ඒතර උත්තරයක් එනවා. එහෙනම් ලකුණු කරලා තිබිලා තියෙන්නේ 15ක් 100 කියන්නේ රුපියල් 1500කට. 1500 ලකුණු කරලා තියෙන එකකින් 105ක වට්ටමක් දුන්නට පස්සේ තමයි 1425ට විකුණලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට අපි මේ දෙවෙනි කොටස ප්‍රශ්නේදී ඒ කොටස ඔය සාකච්ඡා කරේ. ඒකේ B කොටස තියෙනවා. B කොටස තියෙනවා භාග ගානක් හදන්න. අපි එකත් හදමු. ඒ භාග ගාන 1/5 අඩු කිරීම කියන එකට දරුවෝ එකතු කිරීම දාගන්න එතන. අඩු කිරීම කියන එකට එකතු කිරීම දාගන්න. 1/5 එකතු කිරීම 2/2 1 බෙදීම 1/3 2 කියලා හදාගන්න. 1/3 2 කියලා හදාගන්න. යම්කෝ ප්‍රශ්නෙට. මෙන්න ලියනවා B කොටස එකේ. B කොටස. එයාගේ 1/5 3යි. එකතු කිරීම 2/2 1යි බෙදීම 1/3 2යි. මේ භාග ගණන් හදනකොට පළවෙනි කාරණය තමයි මිශ්‍ර සංඛ්‍යා තිබ්බොත් ඔක්කොටම කලින් ඒවා විසම භාග කරගෙන ඉන්න. එතකොට මෙයාව අපි හදනවා 5 ලිව්වා. 5 1 5යි 5ට 3ක් එකතු වෙනකොට 8යි. 2 ලිව්වා දෙවරක් 2 4යි 4යි 1යි 5යි. බෙදීම ලිව්වා 3 ලිව්වා 3 වරක් 1 3යි 3ට 2ක් 5යි. අපි මේවා දන්නවා. දැන් අපේ නීතියක් තියෙනවා 1 බෙගු දරී කියලා මතකයි. වරහණක් තියේද මේක ඇතුලේ? නැහැ. අල්නයන්නක් තියේද මේක ඇතුලේ? ඒත් නැහැ. බෙදීමක් තියේද? තියෙනවා. එහෙනම් අපි ඉස්සල්ලාම කරන්න ඕනි මෙන්න මේ බෙදීම කොටස කරලා ඉන්න ඕනේ ඔක්කොටම කලින්. එහෙනම් 5න් 8 එකතු කිරීම කියන කෙනා හොම්මම ලියලා 2න් 5යි බෙදීම කියන කෙනා ಗುಣ කිරීමක් වෙනකොට 3 උඩට ගිහිල්ලා 5 යටට එනවා. 3 උඩට ගිහිල්ලා 5 යටට එනවා. එතකොට 5 1යි 5 1යි කියලා එනවා. එතකොට මෙතන 5න් 8යි. මෙතන දෙවරක් 1 2යි 3 වරක් 1 3යි 2න් 3යි. 5න් 8ට එකතු කරන්න ඕනි 2න් 3ක්. 5න් 8ට එකතු කරන්න ඕනි 2න් 3ක්. එතකොට 5යි 2යි දන්න ඔයා භාග දෙකක් එකතු කරනකොට හරි අඩු කරනකොට හරි හරයන් දෙක සමාන වෙන්න ඕනි. මේ දෙන්නගේ හරයන් දෙක සමාන නැති නිසා 5 2 කුඩා බුදු ගුණාකාරය හොයන්න එන්නේ 10 කියලා. 5 වෙනුවට 10යි 2 වෙනුවටත් 10යි. මෙතන 5 කියන කෙනා 2න් ගුණ වෙලා හොඳට බලන්න. 5 කියන කෙනා 2න් ගුණ වෙලා 10 වෙනවා නම් 8 2න් ගුණ වෙනකොට 16යි කියලා එනවා. මෙතන 2 කියන කෙනා 5න් ගුණ වෙලා 10 එනකොට 3 කියන කෙනා 5න් ගුණ වෙලා 15යි කියලා එනවා. 15යි කියලා එනවා. පුතා මෙතන එකතු කිරීම නෙවෙයි අඩු කිරීමනේ. අඩු කිරීම අදා ගන්න. තියෙන්නේ අඩු කිරීමනේ පුතා මම එක මට පොඩි වැරදීමක් වුණා. මේකේ එකතු කිරීම නෙමෙයි අඩු කිරීම කියලා හදා ගන්න. එතකොට හරයන් දෙක සමාන නිසා 1/10ක් ලියන්න 16න් 15ක් අඩු කරන්න එකයි උත්තරේ එනවා කී කියලා 10න් 1යි කියලා. පැහැදිලිද? එතකොට මේකෙදී හොඳට තේරුම් ගන්න භාග ගානක් හදනකොට මුලින්ම බලන්න මේ මිශ්‍ර භාග තිබ්බොත් එහෙම එව්වා ඔක්කොම ටික විසම භාග බවට පත් කරගන්න. ඊළඟ කතාව තමයි ඊළඟට නීතියක් තියෙනවා. ඒ නීතියට යන්න. වරහණක් තියෙනවද අල්නයන්නක් තියෙනවද බෙදීමක් තියෙනවද නැත්නම් ඔයා මේ දෙන්න ඉස්සල්ලා අඩු කරලා ඉවරලා ඒ උත්තරෙත් එක්ක මේක බෙදුවොත් ගාන වරදිනවා. වරහණක් තියෙනවා නම් ඉස්සල්ලා වරහණට උත්තරයක් ගන්න ඕන. අල්නයන්නක් තියෙනවා නම් ඊළඟට ඒක. බෙදීමක් තියෙනවද බෙදීම. එහෙනම් අපි මේ දෙන්න තමයි ඉස්සල්ලා කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ තමයි කරන්න ඉතුරු වෙලා තියෙන අඩු කරන එක විතර අපි ඒක කරනවා. එහෙනම් උත්තරේ 10න් 1යි. එහෙනම් අද දවසේ අපි පළවෙනි වීඩියෝ එකේදී පුතා ගණන් දෙකක් සාකච්ඡා කරා පෙස්සත ගණන් වල. අපි ඊළඟ දවසේ වීඩියෝ එකේ හම්බ වෙනකොට අපි තව ගණන් දෙකක් සාකච්ඡා කරමු. රයිට්. එහෙනම් පුතේ අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.